ආයිබෝන් පුතේ. පුතාලා අහලා තිබ්බා මෙවර 2024. ඒ කියන්නේ 2026 පැවැත්වෙන 2024 O level සාමාන්‍ය පෙළ විභාගයේ නාට්‍ය රංග කලාවේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දික්තල කාලගෝලද විකෘතිද කියලා. මේ සැරේ එන්නේ අපි ඕන කෙනෙකුට අනුමාන කරන්න පුළුවන් දික්තල කාලගෝලමයි කියලා කියන්න පුළුවන්. 2016 පටන් ගත්තේ 16 දික්තල කාලගෝල, 17 විකෘති, 18 දික්තල කාලගෝල, 19 විකෘති, 20 දික්තල කාලගෝල, 21 විකෘති, 22 දික්තල කාලගෝල, 23 විකෘති. එහෙනම් 24 පුතාලට එන්නේ දික්තල කාලගෝල කියලා අපිට හොඳටම අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව අපි බලමු මොනවද එන ප්‍රශ්න කියලා. පුතාලට ඉස්කෝලේ ටීචර් දීලා ඇති, ක්ලාස් කරන ඒ ටීචර් හොස දීලා ඇති. ඒව හොඳට බලා ගන්න. ඒට අමතරව ඕගොල්ලන්ට තියෙනවනේ පොත, මේ නිර්දිෂ්ට පොත හොඳට මුලින් ඉඳන් අගට කියවගෙන යන්න. ඊතර ප්‍රශ්න 6ක්. ඒක කියව ගත්තා නම් කිසි කරදරයක් නැහැ. අපිට උත්තර දෙන්න පුළුවන්. මොකද සියලු ප්‍රශ්න අපිට කතා කරලා ඉවරයක් කරන්න බෑ. ප්‍රශ්න හදන කෙනාගේ දැනුම එයා හදන්නේ අහපු නැති ප්‍රශ්න කොහොමද දානවා. අන්න ඒ හින්දා අපි ඕන ප්‍රශ්නකට මුහුණ දෙන්න බලාගෙන ගිරව් වගේ යන්නේ නැතුව පොත හොඳට කියවලා යන්න පුතාලා. අපි ටිකක් මතක් කරගමු. මේකේ චරිත ගත්තොත් පොතේ ගුරු, බහූභූත කෝලම, කාලගෝල, දික්තල, දික්පිටිය, චතුදත්ත, මහෝෂධ කියන කාණ්ඩේ ඉන්නවා. ඊට පස්සේ මේක ඉන්නවා ගායන වෘන්දයක්. ඊට පස්සේ මේ මද්දල වාදනය කරනවා. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය මේකේ පුතේ මද්දලිය. ඊට අමතරව බටනලාව, වයලීනය, සර්පිනාව භාවිතා කරනවා. අංග රචනය ගාමිණී කොස්තා, නැටුම් නිර්මාණය මිනිපුර රත්නසේකර. මේක වර්ෂයෙන් වර්ෂය වෙනස්, මේ කාලෙන් කාලට වෙනස් වෙනවා. අංග රචනය නටු නිර්මාණය කරන එක්කෙනා වෙනස් වෙන්නේ නැහැ. ඒ නැටුම තමයි දිගටම යන්නේ. ඒක නිසා මේකේ ආලෝකකරණය මිහිඳු මදුසංක. ඇඳුම් මෝස්තර නිර්මාණය S.H. සරත්, ජිනීතා රණසීලී රණසිංහ කියන මහත්මිය. ඊට පස්සේ මේකේ මුල් නිෂ්පාදනය පුතේ ඉස්සෙල්ලාම දික්තල කාලගෝල නාට්‍ය රචනා කළේ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ තමයි මුල් වරට රචනා කොට නිෂ්පාදනය කළේ. ඊට පස්සේ දෙවෙනි වරට සංශෝධනය කරලා නිෂ්පාදනය කරා පුණ්‍යසේන ගුණසිංහයන් 1975 ජනවාරි 26 ලුම්බිනි රංගාලයේදී තමයි ඒක ඉදිරිපත් කළේ. ඒකෙදී ආලෝකකරණය මහින්ද ඩයස්. නැසීගේ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ කාලගෝල පිටපත ඇසුරේ දික්තල කාලගෝල අධ්‍යක්ෂණය කර සංගීත නිර්මාණ කරේ පුණ්‍යසේන ගුණසිංහ. ඉස්සෙල්ලාම මේක රචනා වුණේ කාලගෝල කියලා තමයි මේක රචනා වුණේ. ඊට පස්සේ තමයි පුණ්‍යසේන ගුණසිංහයන් නම වෙනස් කරා දික්තල කාලගෝල කියලා. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙනවා සින්දු රාගතාල සහ රචනය. ඒ කියන්නේ සින්දු රාගතාල රචනා කළෙත්, නාට්‍ය රචනා කළෙත් ඒක ප්‍රශ්න දෙකකට අහන්න පුළුවන් පුතාට. කලාගුරු චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ. පුතාලා ලියනකොට චාර්ල්ස් සිල්වා කියලා විතරක් ලියන්න බෑ. චාර්ල්ස් සිල්වා ගුණසිංහ කියන සම්පූර්ණ නම ලියන්න ඕනේ. ගුරුන්නාන්සේ කියලා ලිව්වට ආබාධයක් නැහැ. චාර්ල්ස් සිල්වා කියලා විතරක් ලියන්න එපා පුතාලා. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙනවා රාගතාල. මොනවද මේ රාගතාල කියලා? රතනර සිරියා කියන ගීතය තාලය තමයි පසන්. ඊට පස්සේ ආලබැන්ද කියන එකේ තාලය තංග පාට. ගුටිබැට කෝලහල කියන එකේ තාලය කඩිනම් පසන්. අම්බරයේ සඳසේ තාලය තිර්ලානා. සෞසරින් ඉසුරු බර්ණා ගීතයේ තාලය පසන්. හිටපල්ලා නොගිහින් ගීතයේ තාලය තංග පාට. එතකොට මේකේ රාගතාල 3ක් වගේ තමයි තියෙන්නේ. මේකේ තියෙන රාගතාල පසන්, ආයේ කඩිනම් පසන්, තංග පාට, තිර්ලානා.
ඔන්නෝට පසන් කඩනම් පසන් තංගපාට තිරලාන්න. අනේ ඒ හතර මතක තියාගෙන යන්න පුතාලා. රාගතාල ඇව්වොත් හතනාවිච්ච ලියන්න. ඊට පස්සේ අපි බලමු මේකේ දිගහැරුම කොහොමද කියලා. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපි අහනවා දීර්ඝ කාලයක් තිස්සේ කවුද මේකේ රංගනය දායක වුණේ කාලගෝලට කියලා. එතකොට අපිට එතෙන්ද ලියන්න වෙන්නේ මුල් නිෂ්පාදනයේ හිටපු කාලගෝලම තමයි උදේනි චන්දසිරි කියන එක. දිඟු කාලයක් රංගපෑ නිලිය කියලා ගත්තොත් අපිට ලියන්න වෙන්නේ මැණිකේ අත්තනායක. හැබැයි මුල් එකේ හිටියේ චන්ද්‍රානි පතිරණ. අපි බලමු දිත්තර කාලගෝල පිටපත කොහොමද දිගහැරෙන්නේ කියලා. මේක ඉස්සෙල්ලාම එන පුතේ පොතේ ගුරු. පොතේ ගුරු තමයි මේකේ පූර්ණ විරුදුව කියන්නේ. පූර්ණ විරුදුව කියන්නේ කවුරුද කියලා ඇහුවොත් පොතේ ගුරු තමයි පූර්ණ විරුදුව කියන්නේ. එක්කේ පේලියක් ගත්තොත් දෙව් බඹ නර සව් සතුන් පිදුවේ තිලෝනා සව් සතන් හට මෙත් වඩා දෙසු නිමල ධම්මන. අපි මේක ගායනා කරන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට. ඊට පස්සේ ගායක පිරිස. ගායක පිරිස විසින් ගායනා කරන ගායනට අපි කියන තෝඩායම කියලා. තෝඩායමේ පේලියක් ගත්තොත් බුදු හිමි දම් කඳ සංගතුන් රුවනා සැමදෙව් නම කර අපි එහෙනා. පුතාලේ වගේ පද පේලි දෙකවත් මතක තියාගෙන යන්න. ඊට පස්සේ මේ කියනවා පූර්ව රංගය. පූර්ව රංගයට එන්නේ බහූභූත කෝලම. බහූභූත කෝලම ඇවිල්ලා නාඩගම් ලක්ෂණයක්. පුතාලගෙන් ඇහුවොත් ඔන්න නාඩගම් ලක්ෂණයක් මොකද්ද කියලා පූර්ව රංගය. නාඩගම් ලක්ෂණයක් තමයි මේකේ බහූභූත කෝලම පූර්ව රංගයට එන. පොතේ ගුරු කියනවා මොන වගේද බහූභූත කෝලම කියලා. ගතද කඩමලු වැරහැලි ඇඳ උතා පිසසලු ගතියන. නෙතද රකුසකු විලස ඔරවමින් නාටකර සුරාමත් බීගෙන. අන්න ඒ වගේ චරිතයක් තමයි කිසි පිළිවෙලක් නැති චරිතයක් තමයි බහූභූත කෝලම කියන්නේ. ඇයි මේ බහූභූත කෝලම යොදාගෙන තියෙන්නේ කියලා ඇහුවොත් පුතාලා කියන්න ඕනේ දැන් අපි විවිධ නිවාසවල විවිධ තරාතිරමේ අය විවිධ ප්‍රශ්න තියාගෙන තමයි නාට්‍ය බලන්න ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට ඒ සියලු ප්‍රශ්න අමතක කරලා නාට්‍යයටම හිත යොමු කරවන්න තමයි මේ විහිළු සහගත මේ නර්තනමය අවස්ථාවක් වගේ තියෙන බහූභූත කෝලම යොදන්නේ. උතරන් හැවුවොත් හේතුව ඒක කියන්න. බහූභූත කෝලමේ අපි පද දෙකක් ගත්තොත් ආයුබෝවන් සබේ මහතුන්ට බොහොම කාලයකින් ආවේ දැක ගන්නට. අන්න ඒ වගේ හැම එකීම පුතාලා කවියක් මතක තියාගෙන ගියොත් හොඳයි. අපි දන්නේ නැහැ කොහෙන් අහයිද කියලා නේද? අපි හිතන්නේ ඇති විදිහට ප්‍රශ්න ගොඩ නැගෙන පුළුවන්. ඊට පස්සේ පොතේ ගුරු. පොතේ ගුරුගේ කාර්යභාරය ගත්තොත් පොතේ ගුරු තමයි නාට්‍ය හඳුන්වා දෙන්නේ, චරිතවල ලක්ෂණ හඳුන්වා දෙන්නේ, චරිත හඳුන්වා දෙන්නේ, නාට්‍ය සහ ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ මේ පොතේ ගුරු. එතකොට පොතේ ගුරුගේ කාර්යභාරය අන්න ඒක. ඊට පස්සේ මේකේ සංවාද ලක්ෂණ ගත්තොත් සංවාද ඉතා කෙටි. ගීතමය සංවාද, රිද්මයානුකූල සංවාද තියෙනවා. ඒ වගේම හරි කෙටි සංවාද තමයි මේකේ තියෙන්නේ. සංවාද සඳහා ගීත යොදාගෙන තියෙනවා අදහස් ප්‍රකාශ කිරීමට. අන්න ඒ වගේ ලක්ෂණ තමයි අපි සංවාදවල දක්නට ලැබෙන්නේ. ඒ වගේම අපි ගමු මේ මෙතෙක් කල් අපිට කතා කරන්න නිතර අහන වගේ ප්‍රශ්න ටිකක් අපි කතා කරමු. මේකේ මොනවද කියලා අපි ටිකක් කතා කරා. දිත්තර කාර්ගොල කතා පොත ඇතුළත් ජාතක කතාව තමයි පුතේ උම්මග්ග ජාතක කතාව. උම්මග්ග ජාතක කතාව. නාට්‍යයේ තේමාව ගත්තොත් මොකද තේමාව කියලා අපිට කියන්න පුළුවන්. නොගැලපෙන විවාහයක් කර ගැනීම නිසා ඇතිවන විපාක පෙන්වා දීම. නොගැලපෙන විවාහයක්. මේක පුතාලා පාඩමට විතරක් නෙමේ උලගේ ජීවිතයටත් ගල්ප ගන්න. ඔබ ගැලපෙන විවාහයක් කර ගැනීම නිසා ඇතිවෙන ඵල විපාක පෙන්වා දීම. ඊට පස්සේ අපි ගත්තොත් නාට්‍ය ශෛලිය හා සම්ප්‍රදාය. ශෛලිය ඇවිල්ලා නාට්‍ය ධර්මී ශෛලිය, සම්ප්‍රදාය, නාටකම් සම්ප්‍රදාය. මේ ප්‍රශ්න නම් නිතරම අහන ප්‍රශ්නයක්. පුතාලා ඒක මතක තියාගන්න. ඒ වගේම කාලගෝල දිත්තලාට ලබා ගැනීම පිණිස යොදාගත් උපාය කුමක්ද?
මොකද්ද? 7 අවුරුද්දක් බැල මේවර කිරීම. දවසක් දෙකක් සතියක් අවුරුද්දක් නෙමෙයි. එයාගේ අදිෂ්ඨානය සඵල කර ගැනීම සඳහා බලන අප්‍රතිහත ධෛර්යය නේද? කාලගෝලගේ ලක්ෂණයක් කියලා කියන්නේ උත්සාහයනේ, අප්‍රතිහත ධෛර්යය. 7 අවුරුද්දක් එයාත් ඇරිනේ බැල මෙහෙවරකම් කිරීම. ඊට පස්සේ අම්බරයේ සඳසේ දිලි රූපාවති ගීතය ගායන පාත්‍රය. කවුද ගායන? දික්පිටිය. අන්න ඒ වගේ සියලු ගීත ගායනා කරන පාත්‍රයෝ දැනගෙන යන්න ඕනේ පුතාලා. මොන ගීතය දීලා අහයිද දන්නෙත් නැහැ. අපි එහෙම කියන්න බෑ. ඒකින්ද පොත හොඳට බලාගෙන යන්න. වඩාත් වැඩි කාලයක් දිත්තලාගේ චරිතය රංගපෑ නිලිය. කවුද? මණික අත්තනායක. අපි ඉස්සෙල්ලා කතා කරා. මණික අත්තනායක නළුව ඇවිල්ලා උදේනි චන්ද්‍රසිරි මහත්මයා. ඔන්න ඔය ටික තමයි 2016 පුතේ පටන් ගත්ත අවුරුද්දෙම මේක අහලා තියෙන. ඊට පස්සේ 17 18 අපි බලමු. දිත්තල කාර්ගෝ නාට්‍ය රචනා කොට මුල්වර නිෂ්පාදනය කරන ලද්දේ කවුරුන් විසින්ද? මුල්වරට චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ තමයි මේක රචනා කළේ. ඊට පස්සේ එම නාට්‍යයේ පිටපත සංශෝධනය කොට 75 වර්ෂයේදී නිෂ්පාදනය කරන ලද්දේ කවුරුන් විසින්ද? පුණ්‍යසේන ගුණසිංහ ස්ථානය ලුම්බිනි රංගහල. එම නාට්‍යයේ පූර්ව රංගය යටතේ ඉදිරිපත් කරන අංගය කුමක්ද? පූර්ව රංගය යටතේ බහූත කොළම. එතකොට පූර්ව රංගය ඇවිල්ලා නාටගම් ලක්ෂණයක්. පුතාට නාටගම් ලක්ෂණයක් කියලා වොත් පූර්ව රංගය, මද්දල වාදනය, රිද්මයානුකූල සංවාද, අන්න ඒ වගේ දේවල් හඳුනන පුළුවන්. ඊට පස්සේ නාට්‍ය ධර්මීය ලක්ෂණ කිව්වොත් පොතේ ගුරු, රිද්මයානුකූල සංවාද, ගායක කණ්ඩායම, ඊට පස්සේ ගීත විටින් විට ගීත තිබීම, අන්න ඒ වගේ ලක්ෂණ පුතාට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම පසුතලයක් භාවිතා වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ලක්ෂණ. දික්තල කාල්ගෝල යන දෙදෙනා එකිනෙකට සමග නොගැලපීමට හේතු. අන්න ඒක තමයි විවාහය දෙදරා යන්නත් හේතුව වෙන්නේ, නොගැලපීම. මොකද නොගැලපෙන? දික්තලා සුරූපී කාන්තාව, කාල්ගෝල විරූපී කාන්තාව. අපි විශේෂයෙන්ම බාහිර ස්වරූපය කියන එක විවාහයට වැදගත් වෙනවා. ඊට පස්සේ වයස පරතරය වැදගත් වෙනවා. එතෙන්දී ගොඩාක් කාලගෝල වයසයි. ඊට පස්සේ කාලගෝල දිත්තලාට කැමති වුවත් දිත්තලා කාලගෝලට අකමැති වීම. දෙදෙනාගේම කැමැත්තක් නැතුව තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක. ඊට පස්සේ මේක වෙන්නේ දෙමාපියන්ගේ උමනාවට කාලගෝල දිත්තලා සරණ පාවා දීම. එහෙම වෙන්නේ කරන ලද බැල මෙහෙරේ හිලව් වශයෙන් තමයි සරණ පාවා දීමක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු දිත්තල කාලගෝල නාට්‍ය සංවාදවල ඔබ දකින විශේෂ ලක්ෂණ. අපි ඉස්සෙල්ලා කතා කරා කතා වින්‍යාසයට තුරු දෙන පරිදි රචනා කර තිබීම. ඒ කියන්නේ අපිට කතාව හරි පැහැදිලි නේද? හරි සරලව මේක රචනා කරලා තියෙනවා. කෙටි සංවාද වලින් යුක්ත වීම. චරිත රූපණට ඉවහල් වන පරිදි ඒ චරිතවලට වඩාත් යෝග්‍ය වනම පරිදි තමයි රචනාවේ තියෙන්නේ. ඊට පස්සේ හාස්‍යසම වෙන පරිදි රචනා වෙලා තියෙනවා. ඒන තාලානුකූල හා රිද්මයානුකූල උච්චාරණ පරිදි රචනා වීම. තාලානුකූල සහ රිද්මයානුකූල සංවාද වලින්. ඒ වියත් වහර හා ගැමි වහර මිශ්‍රව යොදා ගැනීම. වියත් වහර සහ ගැමි වහර වගේම මේකේ සමහර තැන් තියෙනවා මේ එක වචන අහන්න පුළුවන්. අමිත්‍තිරියක් කියන්නේ මොකද්ද? සිරිපිල්ලන් කියන්නේ මොකද්ද කියලා වසර දෙකක අමිත්‍තිරියක් කියන්නේ අහිතක් හිතන්න එපා. සිරිපිල්ලන් කියන්නේ කුඩා මාළු විශේෂ. අන්න ඒ වගේ තව වචන ඇති පුතාලා ඒවා හොඳට දැනගෙන යන්න. අහපු නැති වචන. ඒක නිසා ඒ වචන අහන්න පුළුවන්. එතෙක් කල නොහපු වචන පුතාලගෙන් අහන්න පුළුවන්. සකියෝ කියන්නේ මොකද්ද කියලා අහලා තිබ්බ තව වසරක. සකියෝ කියන්නේ මිතුරා කියන එක, යහළුවා කියන එක. අන්න ඒ වගේ පුතාලා ප්‍රශ්න ඊට පස්සේ ආපු ප්‍රශ්න ටිකක් බලාගෙන යන්න හොඳට පුතාලට. මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැම දෙයක්ම කතා කරන්න බෑ. ඔයගොල්ලන්ට පාඩම දික්ුණත් මේ මට ළමයි කියලා තියෙන පොඩක් කෙටියෙන් කතා කරන්න කියලා මේ වගේ ප්‍රශ්නම තමයි හැම වසරකම අහලා තියෙන්නේ. ඒ හින්දා පුතාලට
සුබ අනාගතයක් හොඳට ලියන්න. හොඳට බලාගෙන යන්න දිත්තර කාලගෝල පොත සංවාද ඛණ්ඩයක් බලාගෙන යන්න. කවියක් දෙකක් පාඩම් කරගෙන යන්න. ඒ වගේම පුතේ මේකේ අවසානයේ ගායනා කරන ගීතය මොකක්ද කියලා අහලා තිබ්බ තව වසරක. ඒ අවසාන ගායනා කරන ගීතය මංගලම් සින්දුව. මංගලම් සින්දුව තමයි ආයේ ලෝකාග්‍රෝ සෑසි බලෙන් සුබ වේවා මංගලම් net සිද්දෙත් තිනෙත් සෙව්වස් ලෝපාලන දෙවියෝ සමා දීර්ඝායුව සම්පත්තිය ආරක්ෂා කෙරෙත්වා මේ සෙවම සුබ වේවා මංගලම්. ආයේ එකෙන් සිද්ධ කරන්නේ හැමෝටම සුබ ප්‍රාර්ථනා කිරීම. ඊට පස්සේ අවසානයේ ගායනා කරන ගීතය මොකද්ද? කාල්ගොල ගායනා කරන්නේ මම ගමට යමි මම ගමට යමි බිරිඳක් සොයමට මං වගේ. අන්න බලන්න මහෞෂධ පඬිතුමා තේරුම් කළ දුන්න කෙනෙකුගේ ආදරේ බලෙන් ලබා ගන්න බැහැ කියලා අන්නේ වෙලයා තේරුම් ගත්තා. මට මං වගේ කෙනෙක් ඇති කොහේ හරි මම එයා හොයාගෙන යනවා. එයා දික්තරා දික්පිටට බාර දෙනවා. අන්න ඒක තමයි හොඳම දේ නේද? පුතාලා මොකද මේකෙන් ගත්ත ආදර්ශය නේද? අන්න ඒවා ජීවිතයට ඇතුළත් කරගන්න විභාගයට දීලා අයින් කරන්න නම් එපා. එච්චර වටිනා මේ කතාවක් තමයි මේ ඔයගොල්ලන්ගේ ජීවිතය හා බද්ධ වෙච්ච කතාවක් තමයි මේ තියෙන්නේ. එහෙනම් පුතේ සුබ දවසක් වෙනවා ඔයගොල්ලන්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන විභාග දවසේ හොඳට ලියන්න. පරිස්සමේ විභාගේ හොඳට පොත බලාගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. බුත් සරණයි පුතාලා හැමෝටම.